මම දැන් රජවාසලේ කවටයා හැටියට අවුරුදු ගානක්ම සේවය කරා නොවැ. දැන් රජවාසලේ රාජකාරිවලින් අයින් වෙලා මගේ උපන් ගමට ගියා නම් තමා හොඳ. මං කිව්වේ මහා ඇමතිතුමෝ දැන් අපි වයසයිනේ. අපි හෙට අනිද්දා මිය පරලෝ යන්ට ඉන්න උන්දලා. ඒක නිසා අපි මේ රාජකාරි අපේ අලුත් පරම්පරාවට දුන්නා නම් තමා හොඳ. අන්දරේ මේ මැරෙන කතාව විතරක් කියන්න එපා. මම තව ජීවත් වෙනවා. මම දැම්ම මැරෙන්නේ. තව කීයක් හරි හම්බ කරගන්න ඕනේ මේ රාජකාරි කරලා. මං යනවා යන්ට. අවසරයි රජතුමනි. මම මේ ආවේ ඔබතුමා එක්ක වැදගත් දෙයක් කතා කරගන්නට. අන්දරේ වැදගත් දෙයක් කියනවා කියලා ඉලෑදෙන විහිළුවක් එහෙම කරනවා නෙමේ නේද? එහෙනම් කියමුකෝ බලන්න අන්දරේ මොකද්ද ඔය කියන වැදගත් කාරණාව කියලා? රජවාසලේ ඉන්නකොට මට කොච්චර සැප සම්පත් තිබ්බද? දැන් බොන්ට වතුර ගුරක්වත් නෑ නොවැ. රිදී කලේ රන් කොතලේ බීපු මට නිකං කලේ පැන්නැති විය පිපාසෙට කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි තිබුණ මට මෙහෙමත් කලයාද පළුවීර ගස් යට.